විසු උරුමයක් තිබෙනවා. ඒ උරුමය ඒ විදියටම අපි පිළිගන්න ලෑස්ති. ඒ නිසා මානයක හම්දුන් වහන්සේලා විසින් පෙන්වා දෙන ලද ඒ කරුණ පිළිබඳව කරුණු කීපයක් කියන්න. එකක් මේ සංචාර කර්මාන්තයේ ආශ්‍රිතව ගොඩනැගුණු සාකච්ඡාව මම හිතන්නේ නේද? අපි තේරුම් ගන්න තිබෙන අපි සංචාර කර්මාන්තයේ මුන මූලධර්ම මතද මොන කුළුණු මතද අපේ සංචාර කර්මාන්තේ ගොඩනැගෙන්නේ. අපේ සංචාර කර්මාන්තේ ගොඩනැගෙනවා අපිට අවුරුදු 2500ක දිගු ඉතිහාසයක් ශිෂ්ටාචාරයක් තිබෙනවා. ඒ ශිෂ්ටාචාරය තුල අපේ අනන්‍යතාවයක් අපිට තියෙනවා. අපේ පොළොන්නරුව ගල් විහාරේ ඒ නිමෙවුම් වලින් පෙන්눔 කරන අපේ ශිෂ්ටාචාරය අපිට මහා රුවන්වැලි සෑය අපේ නායක හඳුරු වැඩ ඉන්නවා. එයින් පෙන්눔 කරන අපේ ශිෂ්ටාචාරය අපිට අවුකන මහා පිළිම වහන්සේගෙන් පෙන්눔 කරන අපේ ශිෂ්ටාචාරය ඒක කොහෙවත් නේ. බිසෝකට හොයාගෙන තියෙන අපි මඩසරව තියෙන අපේ එල්ලංගා පද්ධතිය අපේ නිර්මාණයක්. කලාවැවේ ඉඳන් නුවරවැව දක්වා සැතවුම් 54ක් අඟලකට බැස්මත් සහිත මහා යෝධල අපේ නිර්මාණයක්. මහා සාගර වැනි වැව් අපේ නිර්මාණයක්. එනිසා අපිට අපේ සංචාර කර්මාන්තය අපේ ඓතිහාසික උරුමය මත අපේ සංචාර කර්මාන්තය ගොඩනැගීම් විභවතාවයක් තිබෙනවා. දෙක අපේ තියෙන සෞන්දර්යත්වය විවිධ දේශගුණික කලාප අපි කොළඹින් පිටත් වෙලා නුවරින් නැගලා නුවර එළියට යනකොට අපි දේශගුණික කලාප කොච්චර පසු කරනවද? කොච්චර වනාන්තර ස්වභාවික වනාන්තර අපි දකින්නවද? කොතර වනජීවි කලාප අපි දකින්නවද? මොනතරම් මනරම් වෙරළ තීරයක් අපිට තිබෙනවා. ආත්මක හරය අපේ සංචාර කර්මාන්තයක ප්‍රධානම ඉලක්කය. ඒ නිසා තමයි අපි අපේ අනුරාධපුරය අපි අලුත් පැරණි ශිෂ්ටාචාරයේ පිළිබිඹෙන ආකාරයෙන් අපේ අනුරාධපුරයේ යලි ගොඩනැන්විය යුතුයි කියලා අපි කල්පනා කළා. අපේ පැරණි ශිෂ්ටාචාරය අපේ ආරම්භක රාජධානිය. ඒවා ලෝකේ අපට පමණක් උරුමදී. අපේ ආරම්භක රාජධානිය පැරණි ප්‍රෞಢත්වය පිළිබිඹෙන ආකාරයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕන අපි. ඒ අපේ සංචාර කර්මාන්තය තම ප්‍රබල මෙවලම් කියලා අපි කල්පනා කරමු. තුන්වෙනි එක අපේ ජනතාවගේ පුද සත්කාරය පිළිබඳව ආගන්තුක සත්කාර පිළිබඳව තිබෙන ලෝකයේ ඇගයුම ඒක අපේ සංචාර කර්මාන්තය තාමත් වැදගත්ය. ඒ වගේම අපේ රටේ තිබෙන වනජීවි කලාප සතුන් අලීන් මේ ආදී ඒ අපේ සංචාර කර්මාන්තයේ නිකේතනය. එහෙම නැතුව වෙන දේවල් අපේ සංචාර කර්මාන්තයේ ප්‍රමුඛතාවයක් නොවේ. වෙන දේවල් වලට වෙන තැන් තියෙනවා. එනිසා මම හිතන ඔය නිවේදනයක් පිළිබඳව ඇතිවෙච්ච පැටවිල්ල ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ අපේ සංචාර කර්මාන්තයේ මූලික මූලධර්මයන් නෙවෙයි. අපි මූලික මූලධර්මයන් හතරක් තිබෙනවා. ඒ මත තමයි අපි සංචාර කර්මාන්තය